පන්සලේ ටොයිලට් එක. අපි යනවාද මන්දාරම් නුවරට. අපි ආපු සෙට් එක දැන් පල්ලෙහා මේ අපි ගෙනාව බඩු ටික පැක් කරනවා. අපේ ඉතුරු සෙට් එක බැලුවේ මේ පාර දිගේ උඩහට ගිහිල්ලා බලන්න. මොකද මේ පාර තියෙන කිලෝමීටර 13ක් විතර. මේකේ ගොඩක් නායම් වල ගිහිල්ලා ගිලා බහැලා ඒ වගේ ප්‍රශ්න තියෙන නිසා අපි ආපු වාහනේ යන්න පුළුවන්ද කියලා බලන්න ඕන උඩහට. ඒක නිසා දැන් අපි යනවා ගිහිල්ලා උඩහට බලනවා නායම් මොනවද කියලා. දැන් මට මේක 25 පහකට එක පාඩුව. मैं इन्हें बहुत शॉर्ट करते हैं मेडिके सෑහෙන්න පස් කන්දක් ඇවිදී තන උඩින් යනවා පාරක් ඒ පාරක් කඩාගෙන ගිහිල්ලා පල්ලයට පස් ඇවිල්ලා තියෙන්නේ ගසුත් ඇවිල්ලා තියෙනවා සෑහෙන්න ගස් දැන් කපලා පාර මෙතන සොහොන් ටික ගිහිල්ලා තියෙනවා මේ දින සොහොන් දෙකක් එනව දාන මේ ගස් තමයි ඊළඟට පාරට පෙරෙන්න පුළුවන් පාර අයිනේ මෙතන ගැට්ට අයිනේ තියෙන්නේ මේ ගස් මේ තියෙන්නේ තව නායි ගිහපු තැන් තැන තමයි නායි ගිහිල්ලා තියෙන්නේ ආයි ගිහිල්ලා පොඩ්ඩක් පාර ක්ලියර් කරලා දෙන සම්පූර්ණයෙන් අයින් කරලා නැහැ මේ සාමාන්‍ය ට්‍රේවිල්ලක් ඒකෙත් ගේ පිටිපස්සේ නායි ගිහිල්ලා තියෙනවා මේ මන්දාරම් නුවර පාර දෙපැත්තෙම දිගටම ගෙවල් තියෙනවා සමහර ගෙවල් පිටිපස්සේ නායි ගිහිල්ලා අර අතන උඩ ටික නායි ගිහිල්ලා තියෙනවා හැබැයි ඉදරට නම් මොකුත් හානියක් වෙලා නැහැ මේ ටිකේ තියෙන්නේ තනිකර ගෝවා ගාවක් අර අතන එහා පැත්තේ ටිකක් නායි ගිහිල්ලා තියෙනවා ඉදම අර උඩ මුදුන් වල තියෙන තනිකර කඳු මාරම ලස්සනක් තියෙනවා දෙහා පැත්තේ එහෙම තියෙනවා වී ගොවිතැන් කරලා තියෙනවා තව එක එක ගොවිතැන් කරලා තියෙනවා මේ ටිකේ තනිකර කඳු තනිකර හෙල තියෙන්නේ මෙතන මේ ගයක් හදන ගමන් තියෙන්නේ තනි ප්‍රපාත වීඩියෝ එක හරියට පේනවද දන්නේ නැහැ මෙතන තනි කෙලින් හෙල තියෙන්නේ අර උඩ ඉඳන් බැලුවොත් චට පේන විදිහට තනි හෙල තියෙන්නේ අතන උඩ මාරම ලස්සනක් තියෙන්නේ ලස්සන වගේම තමයි තියෙන අවදානම මෙතනත් පොඩ්ඩක් නායි ගිහිල්ලා තියෙනවා මේ පාර දිගට මං හිතන්නේ මේක මන්දාරම් නුවරට යන්න පුතියන මේ පාර කිලෝමීටර 10ක් විතර යන්න තියෙනවා මේ කිලෝමීටර 10 තැන පොඩ විනාශ වෙලා උඩින් පස් කඳු කඩාගෙන හැටලා තියෙනවා මේ තියෙන්නේ එක දියැල අර අතන යට ඇලක් නෙමෙයි ලොකු දොලක් ගලාගෙන යනවා ඒ දොල එහා පැත්තේ වැටි සම්පූර්ණයෙන් ගලවගෙන ගිහිල්ලා තියෙනවා වතුර පාරේ සැරට සම්පූර්ණයෙන්ම ගලවගෙන ගිහිල්ලා තියෙනවා අතන තියෙනවා දියැල මාර්ම ලස්සනයි එනිසායි මෙතනින් තව වතුර පාරක් යනවා මෙන්න මේ වතුර පාර තමයි සම්පූර්ණයෙන් නායි ගිහිල්ලා තියෙන්නේ මේක මඩ පාට පේන්නේ මේක සම්පූර්ණයෙන් නායි ගිහිල්ලා තියෙනවා පට්ට ගල් ටිකක් තියෙනවා සෑහෙන්න හැල්ලා තියෙනවා දෙපැත්ත අරක එහෙම නැහැ අරක මාරම් පිස්සුවේ මාරම ලස්සනයි ඒ දෙක මෙහෙම ගිහිල්ලා මෙන්න මේ හරියට තමයි සම්බන්ධ වෙන්නේ මේක මේ පැත්තෙන් එනවා ඉල්ල අර සම්බන්ධ වෙන අර දිගටම යන සම්පූර්ණ අර සම්පූර්ණයෙන්ම දිගටම නායි ගිහිල්ලා තියෙනවා
මොකද බල්ල දෙන්නම සම්බුණා ය මොකද හස්කි කෙනෙක් වගේ නේ සෝ බල්ලෙක් මෙතන තියෙන්නේ තනි හෙලා. ඇයි විශාල කන්ද. මේක පාමුල ගෙවල් තියෙනවා. මෙතනනේ අර මං හිතන්නේ රතන මැදින් වගේ ලොකු වතුර පාරක් යනවා වගේ පේනවා. මේ හරිය මිනිස්සු සෑහෙන බයෙන් ජීවත් වෙනවා. පිස්සු හැදෙන විව් එකක් තියෙන්නේ. මේ විව් එක බලන්න නම් එන්නම ඕන. ඒ තරම් ලස්සන විව් එකක් තියෙන්නේ. මේ තියෙන ලස්සන තමයි මේ නාය ගිහිල්ලා විනාශ වෙලා තියෙන්නේ. රත්තන අතර නාය ගිහිල්ලා තියෙනවා. වැත්තේ ගෙවල් තියෙනවා හතර වටේම. මඩ තනි කර. මඩ වෙලා තියෙන්නේ මේ මොකද පස්නේ. මේ ගිහපු නාය මැදින් හාරලා දෙපැත්තට කරලා තියෙන්නේ. සෑහෙන්න පොඩි පස් ප්‍රමාණයක් අයින් කරලා තියෙන්නේ පොඩි වාහනයකට යන්න පුළුවන් විදිහට. පේනවද විව් එක? ත්‍රී වීල් එකක් එනවා. පේනවද? ඔතුමම මේක වාහන එක්කනවා කියන එක දැන් මේ දවස්වල සෑහෙන්න අමාරුයි. සුහැදෙන විව් එක. අපි යන්නේ මේ පස් උඩින්. සෑහෙන නාය ගිහිල්ලා නේ. මේක පන්සලේ ටොයිලට් එක. පන්සලේ ටොයිලට්. මම තියෙන පන්සලේ ටොයිලට් එක. ඊට පන්සල. හරි අපහසු ගමනක්. අතර මේ බොල බම් කියනවා. මේ විව් එක නම් මේ මන්ද නාය ගිහිල්ලා සේරම විනාශ. මං කලින් ඇවිල්ලා නැහැ මන්දාරන් නුවර. මේ ෆස්ට් ටයිම් ආවේ සහනාදර බෙදෙන වැඩි. ආවට පස්සේ තමයි තේරෙන්නේ වෙලා තියෙන විනාශය. එහෙම ඒවටියක් දැම්මම පස්සේ මේ උට ඕෆ් වෙනවා බා ඔන්න නෝ ආහා මේ පාර මේ ටික දිගටම නාය ගිහිල්ලා මේ කළු දැක්කම ඉතින් පිස්සු හැදෙනවා ඉතින් මේ කිපු නාය අර අතන තියෙනවා එල නාය කීයද බොර වතුරේ නේ අර තියෙන එල මේ ගනම් මට නන්ද ඒක බොර වතුරේ නාය කියන්නේ මොකද කිව්වේ බොර වතුරක් එන්නේ මේ බොර වතුර එන්නේ නායක් යන්නලු තමයි. තව නායක් යන්න. ඒ සයින් එක නාය යන සයින් එක තමයි බොර වතුර එනවා. ආ හා හා. මේ නායක් ගිහිල්ලා හරි යන්න හරි. ගිහිල්ලා හරි යන්න හරි. අර ඒක යන්න තියනවා කියලා බං. එනවනේ. එතන යන්න බෑ මෙතන. වා පිස්සු හැදෙනවා ඈ. පිස්සු හැදෙන නායක් ගිහිල්ලා තියෙනවා. යන්නත් බෑ යාවට මේ ගල තියෙන ගල දිගේ හූරගෙන ඉන්නේ
හැදෙනවා පිස්සු හැදෙන view එක. ඉතින් මං හිතන්නේ පල්ලෙහා පැදිය පැල්ලේ ඉඳන් ඇතුළට එන්න තියෙනවනේ මන්දාරම්නුවට. ඒ පාර දිගේ මං හිතන්නේ දැනට කිලෝමීටර් 5ක් විතර ආවා. තව කිලෝමීටර් 5ක් විතර යන්න තියෙනවා. අර අතන දියැල්ල නෙමෙයි මේ වතුර පාරේ ඉන්නේ තනිකර මඩ වතුර. මෙහි ගමේ මිනිස්සු කියන්නේ එක්කෝ තව නායක් ගිහිල්ලා නැත්තම් තව නායක් එන්න. ඒ දෙකෙන් එකක් වෙන්න තමයි මේ මඩ වතුර තාම එන්නේ. අතන දැන් මේ දවස්වල මෙහාට සිග්නල් නැහැ. මේ නෝමල් කෝල් එකක් ගන්න සිග්නල් තියෙනවා ඩයලොග් නේ එකටම හැර යන්නේ. මොනවා හරි හානියක් වුණාට පස්සේ හැබැයි හච්චරට සිග්නල් තියෙනවා දැන්. හච්චරට 4G එහෙමත් තියෙනවා. පල්ලෙහාට තිබුණා. දැන් කොහොමද දන්නේ? පල්ලෙහාට 4G එහෙම තිබුණා. මෝ සුහැදෙනවා ඈ. දිනු මෙතනින් තද වතුර පාරක් ඇවිල්ලා තියෙනවා ඈ. හැබැයි වාසනාවට වගේ කොහොම කැඩලා ගිහිල්ලා නැහැ. වතුර පාර විතරයි. මෙතන ඉස්සරහා පොඩි පස් පොඩ්ඩක් වැටලා තියෙනවා. මේ ටක්කයක් හම්බුණා. ඔය වණ්ඩා. ඒකෙම කොහමද වෙන්නේ? සු හැදෙනවා ඈ. අර ගෙවල් ඔක්කොම එතකොට මේ ඒ තියෙන අර කන්දෙන් දෙන්නේ අම්ම ඊට පස්සේ ආයේ අර පේන ගෙවල් වල මිනිස්සු නැද්ද? අර ටිකේ මිනිස්සු නැහැනේ. අර ටිකේ මිනිස්සු නැතුව කවුරුවත්. තේරම අයින් කරලා තියෙනවා. අර අතන පල්ලෙහෙන් මඩ වතුරේ. මඩ වතුර වැටෙන පල්ලෙහාට. යාන්තම් අර බේර නායක ප්‍රතිජීවිතේ වතුර පාර. ඔව්. ඒන වතුර පාර තමයි බහලා එන්නේ. අර උදා නායක් ගිහිල්ලා තියෙනවලු ඒ නාය ඇතුලේ නාය අස්සෙන් වතුර එනවා. ඒ මඩ වතුර තමයි අර පල්ලෙහාට වැටෙන්නේ.
උඩනේ උඩ නාය ගිහලා තියෙන්නේ. අපි ආවේ එන්නේ වාහනේ. නැත්තම් සෑහෙන දුර අපිට පහින් යන්න වෙයි. වෙලාවට වාහනයක් හම්බුනා. අපි ගියා සංකේ. අතන තියෙන නායක්. ඔය අතන තියෙන නායක් අතන තියෙන නායක් ගිහලා පල්ලෙහාට. මෙතන ඉඳන් දැන් පයින් යන්න තියෙන. තව උඩහට යන්න තියෙන මන්දාරම් නුවරට. අර වාහනේ අතරින් ගියා පල්ලෙහා පාරේ. අපිට දැන් මෙතනින් උඩහට තමයි යන්න තියෙන්නේ. මෙතනින් තව උඩහ තව නාය ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා බලමු මොනවද තියෙන නාය කියලා. පේනවද දන්නේ නැහැ. නතන පොඩ මීදුමට වැහිලා තියෙන්නේ. අතන නාය ගිහිල්ලා තියෙනවා. එතන ගෙවල් තියෙද දන්නේ නැහැ. අපිට යන වෙනම ඉවරයක් නෑ. ඇත්තටම හරියම දන්නේ නැහැ කොච්චර දුර යන්නද කියලා. එක්කෙනෙක් ගියා ඌට පස්සේ කිව්වා කිලෝමීටර් 2යි තියෙන තව මන්දාරම් නුවරට. දැන් මෙතන මල්ලි කෙනෙක් හම්බුණා. එයාගෙන් ඌට පස්සේ කියනවා කිලෝමීටර් 6ක් තියෙනවා කියලා. හිතා ගන්න බෑ ඉතින්. මේ තියෙන මේ ගෙවල් හදලා තියෙන හැටි. මාර අවදානම් මේ ගෙවල් තියෙන හැටි. එතන එකක් තියෙනවා. මෙතන යට තව එකක් තියෙනවා. අතන තව එකක් තියෙනවා. අරහෙ දිගටම ගෙවල්. අර අතන නාය ගිහිල්ලා තියෙනවා නැතන. පලාතම ගෙවල් තියෙනවා. පිස්සු හැදෙනවා මේ ටික දැක්කම. ලංකාවේ ලස්සන තමයි මේ. හිතා ගන්න බැරි තරම් ලස්සනයි. ඒ වගේම තමයි අවදානමත්. බලන්න.
පිස්සු හැදෙනවා ඈ. මෙහෙම ගියාට මේ හතර වටේම නායි ගිහිල්ලා තියෙනවා. අර පැත්තේ අර තියෙන කන්ද. ඒව නායි ගිහිල්ලා. ඒවයි ගෙවල් තියනවද කියලා මට හිතා ගන්න බෑ. මොකද අර තියෙන ෆයිනස් කැලයක් තියෙන්නේ. කැලේ එහා පැත්තේ නායි ගිහිල්ලා තියෙනවා. ගෙවල් සමහර විට තියෙන්නත් පුළුවන්. මොකද මේ කන්දේ හැමතැනම ගෙවල් පේනවා පොඩියට. සෆාරි ජීප් යනවා මේකේ. Mungkin saya naik gitu. Next moment වෙලා තියෙන පාර. මම ආපු පාර. එතනින් පාර කඩන් ගිහිල්ලා ලයිට් කණු දාලා තියෙනවා. යන්නත් බෑ. දැන් නම් හොඳට පේනවනේ. අතන නායි ගිහිල්ලා තියෙනවා. ඒක ටිකක් හොඳට පේනවා දැන්. එකමනි මහන මේක තමයි මන්දාරම් නුවර ගේ සම්පූර්ණයෙන් ෆ්ලැට් වෙලා. මේ අපිට පේන්නේ නායකම කවුන සම්පූර්ණයෙන් ෆ්ලැට් වෙලා. ගෙදර පේන වාහනේ පිස්සු හැදෙන view එක. අතන පන්සලක් තියෙනවා. අන්නර පන්සලේ තමයි පල්ලෙහෙන් එනකොට මේ টয়ලට් එකේ නාය ගිහලා තිබුණේ. අන්නර පන්සල. අතන තමයි ලොකුම නායක් ගිහලා තියෙන්නේ. එතන මට පේනවා අර හරිය පොඩියට ගෙවල්. මං හිතන්නේ ගෙවලුත් යට වෙලාද මන්ද. අර හරිය ගෙවල් පේනවා පොඩියට. ඊට යට අතන පොඩි උඩ තව පොඩි නායක් තියෙන ලස්සන. මේව තමයි හොදගෙන යන්නේ. මේ ගලක් තියෙන ගල දිගේ වතුර යනවා. දැන් මහා වතුර පාරක් ආවට පස්සේ මේක දෙපැත්තෙන් පස් කඩාගෙන පල්ලෙහාට ගිහින් තමයි නාය යන්නේ. ඒකින් පටන් ගන්න. පඩි පෙළ දිගේ උඩට යන්න පුළුවන්. උඩ සම්පූර්ණ වගාවල් තියෙන. එතන ගෑක් තියෙනවා. එතන ගෑක් තියෙනවා. මරු දියපහර. ලොකු බිල්ඩින් එකක් තියෙන්නේ. ඔතනින් උඩින් තමයි දියලට යන්න තියෙන්නේ. කොල්පත නේද? ඔව්. මන්දාරම් නුවරට යන දින. ලස්සන අපි ගිහලා ආවා. මන්දාරම් නුවරට යන දින. ඈ? මන්දාරම් නුවරට යන දින. මන්දාරම් නුවර හන්දේ තමයි මේ ඔක්කොම ඉතින් මන්දාරම් නුවර තමයි. මන්දාරම් කෙළවර තමයි අර. ඒ කියන්නේ ඒ පැත්තේ තව නායි ගිහපු තැන් තියෙද? තව තියෙන ලොකු නායවල ගිහින්. අර පැත්තේ නේ? ඔව්. පේන්නේ නැහැ කඳු හැර නායවල පේන්නේ. ළඟට ගියාම තමයි පේන්නේ. අතර අර පැත්තේ නේ නාය තියෙන්නේ නේ. සුදු පාටේ මන්දාරම් නුවර. මේ ඔක්කොම නායට පාත් වෙලා තියෙන්නේ කඳ උඩට. උඩ නෙමෙයිද අපි මන්දාරම් නුවරට යන්න ඕන. නෑ මේ කරත පාදිකමයි. ඔය පාර දිගේ යන්න ඔය පාර. දුරයිනේ කිලෝමීටර් 8ක් විතර තියෙනවා. නෑ මේ තුනයි තියෙන්නේ. තුනයි නේ? පහක් විතර තියෙනවා. නෑ තුනයි තියෙන්නේ. තුනයි තියෙන්නේ. කො? ඔව් අතන තියෙනවනේ. අන්න පාත් වෙලානේ. ඒ හරිය ගෙවල් තියෙනවනේ. ඒගොල්ලෝ අයින් කළා නැද්ද? මේ පැත්ත කට්ටිය අයින් කළා තියෙන්නේ. නෑ අයින් කළා නෑ පාරවල් දැන්. ආයේ ගෙවල් වල මිනිස්සු ඉඳලා නැහැ. නෑ. පුදුම view එක. මේ මාරම ලස්සනක් තියෙන්නේ නේ. මේ තනි කර තියෙන වගාවන්නේ. කෝල් ගත්ත නෑ කිසිම ආන්සර් එකක්. ඒක බලන්න. ආහා. නෑ එයා දැන් මලජයක් වෙලා ගිහිල්ලා බඩු වගේක් ගෙනාවා ඒ ටිකක් තියලා දැන් යනවා. මේ පැත්තේ සිග්නල් නැහැ නේ. තාම නැහැ. අපි යන්නේ ගොඩක් දුර ඉඳන් යන්නේ අමගේ බීමයක් බීලා ඉන්නේ කියලා. අපි ගාලේ.
ඔව් අපි මේ පල්ලෙහා තියෙනවා පල්ලෙහා බඩු ටික හදනවා. දැන් අරගෙන එන්න ඕනේ උඩහට. කිසි දෙයක් හම්බ වෙලා නැහැ. කොච්චර කිව්වත් කිසිම දෙයක් හම්බ වෙලා නැහැ. උඩහනේ. ඔව්. චැනල් වලින් කියනවා අරේට මේ මෙච්චර දුන්නා මෙච්චර. ඒ චොපර් කාවට අරයා මේ මොරේලි ජනාධිපති. යා වෙන්නේ නැති. මං හිතන්නේ බඩු එනවා පල්ලෙහෙන් ගන්න. ඔය පල්ලෙහෙන් එක බැකෝ එකක් දැම්මම හතේ ඉඳලා දවස් දෙක යනකොට මීටින් ක්ලියර් කරනවා. ඕනේ. මන්දාරනුරුගේම ගම කෙලවරට යන බඩු ඔක්කොම යන්නේ. එහෙන් පල්ලෙහාම බෙදලා මේ ඒක තමයි දැන් ඊයේ එතනට ආව උඩම දෙන්නේ. හරිද? ඒගොල්ලෝ කියන උඩට මුකුත් හම්බුන්නේ නැහැ කියලා. ඒ පොඩු දැන් කියන්නේ ඊයේ තමයි ජොපරෙන් ගෙනල්ලා බඩු දුන්නලු. ඒක ටික ටික කට්ටිය. පොලිසිය දිනවල බලන්න. පොලිසියෙන් කියලා දිනව පොලිසිය දිනු ඇති වෙන්න බඩු මේ. ඒක වැහිලා. ඔව් වහින් යන්න දිනුවා. යා යා. බල්ලා කියන්නේ. ඔය ලෝල තියෙන තරම. සම්පූර්ණයෙන්ම ලීක්ස් තියෙන්නේ ඈ. ලීක්ස් වගව. සෑහෙන ලීක්ස්. මේ වගේ වහන් තියෙන කාටියක් දුරට ගියාම ඔව්. ඒ වහනේ කරනවා උඩට යන්න පුළුවන්. ආහා. මම අද තමයි දැක්කේ මෙච්චර එළවලු. සම්පූර්ණයෙන්ම එළවලු තියෙනවා. අක්කර කීයක් විතර තියෙද මෙතන? මෙතන මේ එළවලු අක්කර කීයක් විතර තියෙද? මේ සම්පූර්ණ පළාත මේ එළවලු නේ මේ. මේ වගේ අක්කරුන් කියන්න බෑ කඳු හැරෙන පැත්තනේ. ආහා හා. අතර මේ මොනවද ලීක්ස් තියෙනවා? ගෝව තියෙනවා. ගෝව මොකද මේ වැස්සට කුණු වෙන්නේ ඔක්කොම කුණු වෙලාම ගියා. ආහා. වැස්ස වෙන්නේ. වැස්සට කුණු වෙලා ගිහලා නේ. දැන් ලීස් විතර බේරලා කියන්නේ. ලීක්ස් විතරයි බේරලා තියෙන්නේ. ඒ ලීස් කොටස් බේරලා අනිත් කිලෝට්ටම් කොහොම වෙලා ගියා. ආහා හා. අර උඩට යන ලොකු නායවල් තියෙන තවත්. උඩ තියෙන නායවල නේ. ඔව් තව තියෙනවා. මෙහෙ අර උඩ තියෙන ඔක්කොම පාත් වෙලා මේ කන්දර එහා පැත්ත විශාල පළාත. හා හා. උඩ ඔක්කොම බහැලා තියෙනවා. එයාගේ වැඩේ කරගෙන ඕනවාර කිව්වේ මිනිස්. ඕනේ. එයා මොනවද ගන්නේ? පැල්ලක් ඉන්නවද? නෑ නෑ පුතේ යාලා ගේ තියෙන්නේ. මොනවාරි වගා කරනවා. එයාලා ගෙදර එතන තියෙන්නේ. ඔව්. යන අයට විලුවක් කරගෙන ඉන්න තියෙන එතනනේ. අයින්ට වෙලා. පොත්මත් ඔතන ඉන්නවනම් කොල්ලන් ආහා. පාර අවුලන්නේ නැහැ. මෙතන ඉඳන් දිගටම කඩාගෙන ගිහිල්ලා අර අතන පල්ලෙහා තියෙන අර ඇල. ඒ ඇලට තමයි මේ යන්නේ සේරම. මේ වටේටම තියෙන වගාව. මෙතන මේ පන්සලේ. ආහා. පන්සලේ අර මේ බුදු පිළිම කරා. ඒකෙදි මුඩින් අර පේන්නේ. ඔව්. නිකන් අර ගෙවල් ටිකක් කරන ඔව්, ඔව්, මණ්ඩේක ඔය හරි තමයි මල්සරනේ උර කියන්නේ. ඔය තමයි මුඩින් නායක කියලා ගෙවල් ටිකක් යටුනේ වෙන්නේ මෙහි. ආහා. ඔය මැද්දෙන් උඩින්. ඔව් ඒ හරිනේ. ඔව් ඔව් ඒ හරිනේ. හරි. ඒකට කඳවුර ගැත්තේ. ඔව් අපි ගිහලා බලන්න. බොහොම ස්තුතියි. හරි පොලිසියට ගිහලා ආවම කියයි. ඔව් අපි බලන්න. හා. ඒ දැන් පොලිසියට උසම කොට නැගින ඉතින් හරහට තමයි කොල්පති යන්න යන්නේ. මෙතන මේ නාය ගිහිල්ලා තියෙනවා. එතන උඩ මිනිස්සු වැඩ එළවලු කපන. මේ බොලරෝ වාහන තමයි මේක වැඩිපුර දුවන. මේ පැත්තේ මිනිස්සු සම්පූර්ණයෙන්ම ජීවත් වෙන්නේ ගොවිතැනින්. මට හිතා ගන්න බෑ ඒ තරම් මේ පැත්තේ එළවලු වගා කරලා තියෙනවා. මේ සම්පූර්ණයෙන්ම තියෙන එළවලු. ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලා මේ ගෙවල් වලින් අයින් කරලා වෙන තැනක ඉඩමක් එක්ක ගයක් දුන්නට මෙයාලට රැකියාවක් නැහැ නේ. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. මොකද හැමෝම ගොවිතැනින් ජීවත් වෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ. ඉතින් තියෙනවා ගෙවල්. එතන උඩ ටවර් එක තියෙනවා. මෙතන නාය ගිහිල්ලා. මඩේ යෑමක් තියෙනවා. මෙතන නාය ගිහිල්ලා.
උදළු තියෙනම් පුළුවන්. Bolero ano, bolero. Kena balik burunan. Marah masanya dia lihat punya. Dia. එනවද මන්ද මම අඳුරු යගෙන මොන බල්ලේ පුරනවා අපිට අපේ අය මෙතෙන්ට සෙට් වුණා පොඩ්ඩක් මෙතෙන්ට පොඩි උදව්වක් දීලා මේ මඩ ටික අස් කරා බයික් එක සවන්න පුළුවන් නේ බයික් එක තල්ලා බයික් එක පස්සවර සාමාන්‍ය වෙන්නේ අර ලයින් කරුණා ඉන්නේ පාඩ වෙන්න. මේ පාඩ වෙන්නක් කියනනේ. ලයින් කරුණාකට ඉන්නේ. එනම් කකුල් හොදලා නංගන්න. තව වාහනේ සෙට් වුණා අපි නගින්න. අය තව යන්න ගන්න. තව යන්න. ආදී. පුරම් බ්‍රෝ. නගින්න. ඔය නගින්න පිටිපස්සෙන්ද? ඈ? ෆෝන් එක නෑ කිය. ट्रांसपोर्ट मेथड එක මොකක්ද ඒක by foot by van by bus by lorry by safari අටවෙනි වාහනේ
මම දැන් ඉන්නේ මන්දාරන්නුවර ටවුන් එකේ. මේ ටවුන් එකේ තියෙන ටවුන් එක වටේම තියෙන කඳු. මේ කඳු වල මේ තැන තැන නාය ගිහලා තියෙනවා. අතන වාල්නයන් සමහරට දියැලි වගේ පෙනේ. මේ තියෙන තේරම නාය ගිහපුවා. මේ වටේම කඳු පන්තියක් තියෙනවා. මේ පැත්තෙන් නුවරඑළියට යන්න පුළුවන්. මේ පැත්තෙන් කොළපත නැල්ලට යන්න. කොළපත නැල්ලට තියෙනවා කිලෝමීටර් 2.4ක්.
නුවරඑළියට දෙනවා කිලෝමීටර් 36ක්. මෙතන තියෙනවා මැප් එක. මේ තියෙන මැප් එක. මැප් එකේ සේරම විස්තර තියෙනවා. මේ තියෙන්නේ මන්දානනුවර ඉඳන් නුවරඑළියට යන පාර. උඩ මීදුම් බාන ගමන් තියෙනවා. මටේට මීදුම් බාන. මම දැන් ඉන්නේ මන්දාරන්නුවර ඒ ගමේ තියෙන පන්සලේ. මේ පන්සලේ වටේ හොඳට පේනවා. ඉන්න මම ඔයාලට සේරම පෙන්නන්නම්. මේක තමයි පන්සලේ බුදු පිළිමය. මේක තාම හදන ගමන් තියෙන්නේ. පස්සේ මෙතන බස් එකකුත් තියෙනවා. මේ තියෙන්නේ මේ මන්දාරන්නුවර ඉඳන් නුවරඑළියට යන පාර. මේකේ දැන් බස් යන්න බෑ. පාර හොඳටම සවුත් වෙලා තියෙනවා. අර නුවරඑළිය පැත්තට එන්න මේ පාර හොඳටම ගිලා බහැලා. මේ තියෙන මේ පැත්ත මන්දාරන්නුවර. මෙන්න මේ පැත්ත තමයි මන්දාරන්නුවර. අර අතන කොළපාට බස් එකක් තියෙනවා. මේ සෙට් එක මෙතනින් උඩ මේ පැත්ත මන්දාරන්නුවර මේ පැත්තෙන් දැන් කොළපතන ඇල්ලට යන්න තියෙනවා. ඇල්ල නම් මේ හරියට පේන්නේ නැහැ. මෙතනින් යන්න තියෙනවා. මෙතන තියෙනවා කන්දක්. පේනවද දන්නේ නැහැ. අර කන්දක් තියෙන හොඳටම නාය ගිහිල්ලා. මෙන්න මේ කන්ද. කන්දේ උඩ මේ මීදුම් බහින ගමන් තියෙනවා. මේ වටේම මීදුම්. කන්දක් නාය ගිහින් රට සම්පූර්ණයෙන්ම ගෙවල් මේ හැමතැනම ගෙවල්. සෑහෙන පවුල් ප්‍රමාණයක් ඉන්නවා මේක. මන්දාරන්නුවර. මේ ටවුන් එකේ වගාවන් තියෙනවා. එළවලු කොටු. මේ වටේම තියෙන එළවලු කොටු. අර මේ කන්දේ තැන තැන නාය ගිහිල්ලා. අතන තියෙනවා. අතන තියෙනවා. අතන බලු පොරයක්. බලු ටෙක් කරගන්න. රතන නාය ගිහිල්ලා තියෙනවා. රතන සෑහෙන ලොකු කන්දක් නාය ගිහිල්ලා තියෙනවා. අර දියැලක් වගේ පේන්නේ නාය ගිහිල්ලා. අතන ටවර් එකක් තියෙනවා. අන්න අතන පේනවද දන්නේ නැහැ. එතන කන්දක් නාය ගිහිල්ලා තියෙනවා. ඒ නාය ගිහපු යට ගෙවල් තියෙනවා. අර අතන තමයි මේ බස් එක නවත්තද මේ වීඩියෝ කාලේ මුලදී දකින්න නැතිනේ බස් එක. අන්නේ බස් එක නවත්තද තිබිච්ච තැන නාය ගිහපු එක තමයි අර තියෙන්නේ. අර උඩින් සම්පූර්ණයෙන් යන එතන තමයි මේ මන්දාරන්නුවර ගෙවල් වලට හානි වෙලා තියෙන අන්න එතන. එතන බස් එකත් පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙනවා. අන්න ඒ නාය ගිහපු එක තමයි අර පේන්නේ. අර අතන උඩ මුදුනේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ. උඩ මුදුනේ ඉඳන් සෑහෙන මං හිතන්නේ සෑහෙන උස ඇති අර ටික. සෑහෙන ලොකු උසකින් ඉඳන් ඇවිල්ලා තියෙන අර නාය. අර අතන තියෙනවා තව පාරට ගිහපු නාය. එතන උඩ ගෙවල් තියෙනවා. උඩ ඉඳන් ඇවිල්ලා තියෙනවා. ඒ අර තියෙන අපි ආපු පාර. මේ පාර දිගේ තමයි අපි ආවේ. ඇවිල්ලා ඊට පස්සේ අතන තියෙනවා වෙන නාය ගිහපුවා. ඒ නම් මොන පැත්තේද කියලා දන්නේ නැහැ. අර පැත්තේ තියෙන ඒ නාය ගිහලා එතනම උඩ තව පොඩි නාය ගිහලා පැත්තේ. මේ හත් තැන තියෙන පොඩි වට නාය ගිහපුවා. මං හිතන්නේ ඒ හරිය ගෙව සමායට නැතුව ඇති. මෙතන මේ ටවර් එකනේ තියෙන්නේ. ඊට පස්සේ මේවා එහෙම චූටියට නාය ගිහලා. අන්න අතන. අන්න අර ටිකේ හොඳටම නාය ගිහලා ඒ නාය ගිහපෙකින් අර එතන තියෙන ඉඩම් ටික සම්පූර්ණයෙන්ම මේ විනාශ වෙලා. ඒ ඉඩම් වල ගල් ඇවිල්ලා තියෙන සම්පූර්ණයෙන්ම. ඇවිල්ලා ඒ ටික සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන අර පළාතම විනාශ වෙලා තියෙන. පළාතම. ඊස්සේ මේ මෙතන පොඩි නාය ගිහලා මේ තියෙන අනිත් ලොකු නාය ගිහලා. මේකත් එහෙනම් රතන උද මුදුනේම ඉඳන් ඇවිල්ලා තියෙන. එතන අර මුදුනේම ඉඳන් මෙහෙම ඇවිල්ලා අර ටිකේ තනිකර ඉඩම් තියෙන්නේ වගාවන් කරලා. ඒ වගාවන් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙන මේ ටිකේ. අන්නර ටිකේ. මේ ටිකට තමයි මුකුත් හානියක් නැතුව මේ තියෙන්නේ. මේ වගාවන්. මෙතන දිගට අන්නතන අර තියෙන්නේ මේ මං හිතන්නේ අර ඇලක් තියෙන්නේ මම අර පල්ලෙහාට බහින ඇල වෙන්න ඕන මේ තියෙන්නේ. මේ ඉතින් සම්පූර්ණයෙන් ගල් තියෙන්නේ අර මේ දිගටම ඇල තියෙන්නේ. මේ වගාවන් ටික දිගටම තියෙනවා. මේ වගාවන් ටිකේ මං හිතන්නේ මේ සම්පූර්ණයෙන් වගේ ගොඩක් තියෙන්නේ ලීක්ස්. කර ගණනාවක් තියෙනවා මං හිතන්නේ මේ දිගටම මේ පැත්ත වගාවන් තියෙනවා. මිනිස්සු මේ පැත්තේ මිනිස්සු කර ගොඩාක් මිනිස්සු ජීවත් වෙන මේ වගාවන්නේදී. මේ තියෙන මන්දාරන්නුවරනේ. මේ තියෙන මන්දාරන්නුවර කියන්නේ මේ ටික. අපි අර අච්චර දුර ආවේ මන්දාරන්නුවරට එන පාර දිගේ. කිලෝමීටර් 13ක් නේ. ඒ ටික සම්පූර්ණයෙන්ම ආවා. ඊස්සේ මේ ටික තමයි තියෙන්නේ. මේ එන පාර දිගේ සම්පූර්ණයෙන්ම තියෙන මම හිතන්නේ දියලි 10ක් විතර තියෙනවා. මේ පැත්තේ තියෙන එක නාය ගිල්ල අන්නතන. ඒ පැත්ත මාරම ලස්සනයි. ඇවිල්ලා බලන්න ඕන මේකේ තියෙන ලස්සන. ඒ වගේම තමයි මේ පැත්තේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. අපි ගමේ මිනිස්සුත් එක්ක කතා කරා. එයාලට සෑහෙන ප්‍රශ්න තෝගයක් තියෙනවා. මේ එයාලගේ වගාවන් වලට හරියට මිලක් හම්බ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ දැන් මේ දවස්වල සහන ආධාර එනවා දැන්. චොපර් එකකින් එහෙම චොපර් 3ක් 4ක් දාවා කිව්වා.
ආවට එයාලට මේ ගමේ මිනිස්සුන්ට ඒ බඩු හම්බ වෙන්නේ නැතිලු. ඒක කොහේ යනවද මොකක් වෙනවද කියලා එයාලවත් දන්නේ නැහැ කිව්වා. ඒ වගේ මේ පැත්තේ සාමාන්‍යයෙන් මේ අවුරුදු දෙකමාරක් යනකම් ලීක්ස් කිලෝ එකක් රුපියල් 40ට තමයි එයාලා දුන්නා කිව්වේ. සමහරක් වෙලාවට තක්කාලි එහෙම රුපියල් 10ටත් ගන්නවා. ඒ වගේ සෑහෙන මිල අඩු. සෑහෙන ප්‍රශ්න තොගයක් තියෙන මිනිස්සු ටිකක් ඉන්නේ මේ පැත්තේ. ඒ වගේම තමයි ලස්සන. ලස්සන නම් සුපිරියටම තියෙනවා. ප්‍රශ්න තියෙන්නේ මෙයාලට තියෙන ප්‍රශ්න. මේ මට පේනවා දැන් අතන යට. අන්න හරිය. මිනිස්සු ටිකක් දැනට මේ දවස්වල ලීක්ස් කඩනවා. අන්න යට හරිය ඉන්නවා. රතු පාට පේනවා. පේන්නේ නැහැ ඒද කියලා ෂුවර් නැහැ. එයාලා ලීක්ස් කඩනවා. මේ තමයි මේ පැත්ත. එහෙනම් අලුත් වීඩියෝ එකක හමු.